හයි ළමයි නෙතුවා YouTube channel එකට ඔයගොල්ලන්ගේ සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අලුත් ආර්ට් එකක් කරන්න හදන්නේ. එතකොට 2026 මම ආර්ට් 50ක් කරනවා කියලා කිව්වනේ. එතකොට ආර්ට් 50න් දෙකක් ඇඳලා ඉවරයි දැනට. එතකොට තුන්වෙනි ආර්ට් එක තමයි මේ අඳින්නේ. මේක මට උපන්දිනේට හම්බෙච්ච තෑගි පොඩේ බිල් එකක් තමයි. බුක් එක. එතකොට මේක A4 size එකේ. A4 size එකයි A3 size එකයි ගන්නවා කියලා කිව්වේ. මේ A4 size එක. එතකොට මේ කලට මේකේ අද සමාන දින පළවෙනි ආර්ට් එක. ඕඩර් එකක් නෙවෙයි මේක. මේ බලමු අඳිමු. මේ කොලේ චුට්ටක් කහ පාටට හුරුයි. අර ඉතින් කහ පාටුයි දැන් කහ පාට නැහැ. පොඩි මේ එකක් තියෙනවා. වලට එක පේන්නේ නැහැ. ලාවට තියෙන චූටි එකක්. මේ බලමු. හරිද? එතකොට තව තියෙන්නේ අඳින්න ගමු. ඉක්මනට. එතකොට මාසෙකට සාමාන්‍ය 4ක්වත් අඳින්න ඕන මං අනිවාර්යෙන්. යම කළා කරන්න බැරි වෙන එකක් නේ. ඒ වගේම මේ ඊට පස්සේ මේක අඳින්න ගන්නේ මම කලින් පාවිච්චි කරපු එක නෙවෙයි අලුතෙන්ම ගත්ත පැන්සල් එක තමයි පාවිච්චි කරන්න හදන්නේ. මොකද ඒක මොන විදියටද මේ දැන්ට මම මේක try කරලා බැලුවා කොච්චරද හොඳයිද කියන එක. එතකොට මේ කොලේට කොච්චරක් විදියට හොඳද එහෙම කියලා බලන්න මම අලුත් පැන්සල් එක තමයි පාවිච්චි කරන්නේ. අලුතෙන් ගත්ත එක. මේ ආර්ට් එකට මම පාවිච්චි කරන්නේ මෙන්න මේ පැන්සල් එක. හරිද? මේක. මේක අඳින්න මම ගන්න මේ පැන්සල් එක. මේක මම ඊට කලින් පාවිච්චි කරේ නැහැ ආර්ට් වලට. ඉතින් බලමු. මේක එක පැන්සලක් මම මොකකට හරි වැඩකට උපමනා කරලා ගත්තා. ඒ වෙලේ ගොඩක් හොඳට පාවිච්චි කරද්දී හොඳට තේරුණා මේක කලර් එක ගොඩක් ඩාර්ක්. බලමු කොච්චරක් විතර හොඳට ඇඳනවද කියලා. මේකයි අනිත් එකත් පාවිච්චි කරනවා. මොකද මේකේ ගොඩක් ලා පාටට යන්නේ නැහැ. හැම එකක්ම වගේ තද පාටවල වලට යන්නේ. ගොඩක් තදට යන්නේ. එතකොට මම කොහෙන්ද සමහර තැන්වලදී මේකත් පාවිච්චි කරනවා. කලින් ඉඳන් මම මේක පාවිච්චි කරලා තියෙන නිසා මම මේක ගැන නම් දන්න මේක පාවිච්චි කරලා නැහැ. මේක ගොඩක් තද පාටයි. මම මේක ගැන ෂෝට් වීඩියෝ එකකින් දැම්මනේ මොන විදියටද පාට එන්නේ කියලා මේක ගොඩක් තදයි. මේකේ ලා පාටවලුත් තියෙනවා. හැබැයි මේකේ තරම් තද එන්නේ නැහැ මේකේ. ටිකක් තියෙනවා. මේක ගොඩාක් තදට ඇඳෙනවා. අපි අඳිමු. පටන් ගමු වැඩි. මට මේක කරලා ඉවර කරන්න හිතාගෙන ඉන්නේ. A4 size එකක් නිසා ලේසි වෙයි. ඉතින් මුලින්ම ආර්ට් එක ගැන නෙවෙයි කියන්නේ. මම මේ කියන පෝස්ට් එකක් ඔයගොල්ලන්ට දාලා තිනවා. අපේ අම්මා ඉස්පිරිතාලේ දැන් ගෙනාවා. අපි 19 කළුගුව විල ගියා. ඊට පස්සේ ලොකු ඔපරේෂන් එකක් කරලා ගිහලා 22 ආව අපේ ගෙදර. තාම එච්චරටම කොහොමදත් අපි අම්මට හැදින්නේ හොඳ නැහැ. කකුල ඔපරේෂන් එකක් කරලා ඇත්තටම මොගොල් මාත්‍රේ ගොඩාක් හිටියා. YouTube එකකින් හම්බෙච්ච group එකේ ඉන්න කට්ටිය ඊට පස්සේ ලොක්කයි ඇතුළු කොම ටික හිටියා. ඊට අමතරව තව channel එකේදීත් කට්ටිය අහලා තිබ්බා කොහොමද අක්කේ එහෙම කියලා විල්ලා හොඳ වෙන්නේ කියලා තිබ්බා. ඇත්තටම thank you ඒ වචන ටිකටත්. ගොඩක්ම මාරම support එකක් දුන්නේ. ඔයාලා මට ඒ කරපු හැම උදව්වකටම thank you. ආර්ට් එක ගැන කියනවා නම් මේ තමයි අර මම 50ක් අඳලා කියපු එකේ තුන්වෙනි ආර්ට් එක මේ කරන්නේ. එතකොට මම ඉස්සරහට වැඩ එක දිගට කරනවා. මම 22 ඇවිල්ලා අද වැඩ පටන් ගත්ත කියලා කවුරු හරි හිතන්න පුළුවන් වීඩියෝස් දාන්නේ. මම ටිකක් ඒ කියන්නේ ස්පිරිතාලෙන් ඉඳලා ආවට අපිට එකපාරම වැඩ ටික කරගෙන යන්න බෑනේ.
ඒක නිසා තමයි 27 වෙනිදා අද මේ ලොකු වීඩියෝ එක දාන්නේ. මේක නම් කලින් ඇදලා තිබ්බ එකක්. ඔයාලට ෂෝට් වීඩියෝස් ලොන්ග් වීඩියෝස් මම ගේනවා. ඒ වගේම ලයිව් කරන්නත් බලාපොරොත්තු වෙනවා. පැයක් හරි මම පුළුවන් විදියට වෙලාව මේව කරගෙන. හැබැයි 2යි ගානට ලයිව් දාන්න විදියක් නැහැ ළමයි. මට ඒ ලයිව් එක 3 මාර්ට විතර ලයිව් එක පිටිපස්සට අදින්න වෙනවා. මම හිතනවා ඔයගොල්ලෝ ඉඳී කියලා මාත් එක 3 මාර්ට අපි ලයිව් එක දාමු. 4 මාර් විතර වෙනකම් එහෙම කරමු. පුළුවන් වුණොත් ඊට වඩා ටිකක් වෙලා හරි ඉන්න බලමු. මේ ආට් එකේ සමහර කොටස් මට දැනගන්න බැරි වුණා. මොකද අපේ අම්මා බේරුවල ඉස්පිරිතාලේ ඉන්නකොට මම මේකේ සමහර කොටස් ඇන්දේ රෑ නැගිටින්න. ඉතින් ගොඩාක් අමාරුවෙන් ඒ ටික කරන්න සිද්ධ වුණේ වැඩි නිසා. ඔය ආට් එකේ කණයි නලලයි ඔළුව හඳුනන කොණ්ඩේ ඒ කොටසයි තමයි ලස්සනට ඩීටේල් කරන්න පුළුවන් උනේ. උනාට මම හිතනවා ආට් එක ලස්සනට ආවයි කියලා. එනකොට මම හිතපු තරම් ওই කණේ තියෙන ස්වභාවික ගතිය මුළු ආට් එක පුරාවටම පේන්නේ නැහැ. ඉස්සරහට අඳින ආට් වලින් මම ඒක ගේන්නම්. මම ගොඩාක් ආස වෙච්ච චරිතයක්. මේක කතාවක තිබ්බ එකක්. මමත් මේ බලපු ලස්සන මම ෂෝට් වීඩියෝ එකකින් දාලා ඇති සොම්බි කෙනෙක් ඉන්න මේ සොම්බි කෙනෙක් වෙන චීනද ජපාන් කොරියා දන්නේ නැහැ. කොහමද ඒ රටක එකක්. බලන්නකෝ කට්ටිය කැමති නම්. මට මතක නැහැ මේ චිත්‍රපටියේ නම මතක නැහැ. කතාවේ නම මතක නැහැ. ලස්සන කතාවක්. ඔයාලත් මාත් එක්ක මේ ටිකේ හිටියට thank you. මට ඇත්තටම මාරම සතුටුයි හොඳේ. ආට් එකේ ඇස් දෙක ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඔයාලා උනත් ඇස් දෙකෙන් තමයි ජීවමාන ගතිය ගන්න ආට් එකක් කරද්දි. ඉතින් ඒක ගැන ඒ දේ ගැන පොඩ්ඩක් ફોකස් කරන්න හැමෝම. මම ඔයාලට ළඟදීම මේ මංගාව තියෙන ටූල් පාවිච්චි කරන විදිය ඉස්සරහට කියලා දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. තව බඩු දෙක තුනක් තියෙනවා. මේ මට තාම හරියට මතට පුරු නැති ඒවා. අර ඉලෙක්ට්‍රික් මැෂින් එකක් ගත්තට මකණයක් ඒ මකනේ මට යූස් කරද්දි සමහර වෙලාවට ඒක හරියටම තාම අදට හුරු නැහැ. මමත් ඒක පුරුදු වෙන ගමන් ඉන්නේ. ඒක අර ෂොට් එකට මම කියන්නේ දත්තු ගමන්න ලස්සනටම මේ ඒකින් ඇඳ ගන්න බෑ. ඒක ගන්න අතට තාම හුරු නැහැ. පුරුදු වෙන්න ඕනේ ඉතින්. ඊළඟට කරන්නේ මම කැරක්ටර් එකක් අඳින්නේ. ආට් ඕඩර් එකකට අඳින එකකුයි කැරක්ටර් එකකුයි අඳිනවා. ඒ කියන්නේ කැරක්ටර් එකක් කියන්නේ මොකක් හරි කතාවක ඉඳපු චරිතයක් අඳින්නේ. මේ මම ආස චරිතයක් එකේ කතාව මම ගොඩාක් කැමතියි. ඒ කතාව මම දෙපාරක් විතර බලලා තියෙනවා. ටීවී එකේ ගියේ සිංහලට කවු දන්න කට්ටිය ඒක ආට් එක ටික ටික අඳිනකොට මම කියන්නකෝ බලන්න. මම හෙට ඉඳන් ඒකෙත් චූටි කොටස් මම ඔයගොල්ලන්ට දාන්නම්. ඔයාලට මේ ආට් එක ගැන දෙයක් අහන්න තියෙනවා නම් මොකක් හරි දේවල් තියෙනවා නම් ලයිව් එකේ ඇවිල්ලා අහන්න. හැමදාම ලයිව් වෙනවනේ මම. මොකක් හරි විශේෂ දෙයක් තිබ්බොත් විතරයි මේ විදියක් නැත්තේ. මම ඒක සාමාන්‍යයෙන් පෝස්ට් එකක් දාලා අනිවාර්යෙන් කියනවා මම ලයිව් එක පේන්නේ නැති. අද අඟහරුවාදා ඉඳන් ඔයාලා බලන්න මම එනවා. පුරුදු විදියටම. හැබැයි වෙලාව තමයි පොඩ්ඩක් යහම වෙලා තියෙන්නේ. දෙච්චර හිතන්න එපා. ගොඩාක් වෙලා ඔයගොල්ලොත් එක්ක ඉන්න විදියක් නැති වේවි. මට වැඩ ටික වැඩි වෙලා දැන් තියෙන්නේ. ඒක නිසා තමයි පොඩ්ඩක් අවුල් කියලා තියෙන්නේ. හැබැයි ඒකත් ප්‍රශ්නයක් නැහැ. ගාන්ට විනව කරගත්තට පස්සේ අපි කරමු වැඩ ටික. ඔයාලට මට කියන්න දෙයක් තියෙනවා නම් පහලින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා හැමෝටම thank you මම වෙනුවෙන් කරන හැම දෙයකටම. හරිද? ඉතින් කච්චි හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. මම ඔයාලගෙන් හිතුවත් බුදු සරණයි. ශිෂ්‍ය පීඨය ඔයාලා හැමෝටම